ආයිබෝවන් අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අවුරුද්දක් ළඟ ළඟම එන නිසා හදමුද අපි රසම රස පැණි බේරෙන පැණිවලලු ටිකක්. ගොඩක් අය හිතනවා පැණිවලලු කියන්නේ හදන්න හරිම අමාරු කෑමක් කියලා. නමුත් එහෙම නෑ. පළවෙනි පාරට හදන කෙනෙක්ට උනත් වරදින්න නැතුව හදන්න පුළුවන් කැවිලි වර්ගයක් තමයි පැණිවලලු කියන්නේ. අද මම උඳු ඇට වලින් තමයි පැණිවලලු හදන්නේ. උඳු ඇට ග්‍රෑම් 250ක් පැය 5ක් 6ක් පෙඟෙන්න දාලා ගන්න ඕනේ. මම ඊයේ රෑ තමයි පෙඟෙන්න දාලා අද උදේ වතුර බේරලා ගත්තේ. මම හාල් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. උඳු ඇට ග්‍රෑම් 250ට. හාල් පිටි මම ගෙදර කොටලා අරන් තියෙන්නේ. හාල් පෙඟෙන්න දාලා කොටලා. නමුත් ඔයගලන්ට කඩේ හාල් පිටි උනත් ගන්න පුළුවන්. බැදපු හාල් පිටි ගන්න එපා. පොල් කිරි මිලිලීටර් 500ක් විතර අරන් තියෙනවා. අපි බලමු කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා. අපි හරි පදමට එනකන් තමයි පොල් කිරි පාවිච්චි කරලා අනාගන්නේ. කිතුල් පැණි අරන් තියෙනවා. රස පැණිවලලු ටිකක් හදාගෙන හොඳ කිතුල් පැණි ටිකක් ගන්නවා නම් වඩාත්ම හොඳයි. පැණිවල වලින් ගොඩක් හොඳ රසයක් එකතු වෙනවා කිතුල් පැණි වලින්. නමුත් ඕගලන්ට පොල් පැණි හරි එහෙම නැත්නම් සීනි උණු කරලා වගේ උනත් ගන්න පුළුවන්. ඊළඟට අරන් තියෙනවා ලුණු රස අණුව. ඊළඟට කරදමුංගු මම 4ක් විතර අරන් තියෙනවා පැණි එකට දාගන්න. අපි උඳු ඇට ටික දැන් බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. බ්ලෙන්ඩ් කරගන්නකොට පොල් කිරි වලින් තමයි අපි බ්ලෙන්ඩ් කරගන්නේ. පොල් කිරි ඊටම අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාගන්න. ඔයගලන්ට පේනවා මම 4න් 3ක් වගේ වැහෙන ප්‍රමාණයට තමයි උඳු ඇට වලට දාගෙන තියෙන්නේ. මොකද මේක thick paste එකක් වෙන විදිහට තමයි අඹර ගන්න ඕනේ. මේක ගොඩක් දියාරු වුණොත් එහෙම අපේ පදම වරදින්න පුළුවන්. ඒ නිසා පොල් කිරි දාගන්නකොට ගොඩක් දාගන්න එපා. බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාගන්න. මෙන්න මේ වගේ thick paste එකක් එනකන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් ඔයගලන්ට පේනවා උඳු ඇට ටික මේ වගේ thickවට හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් අපි ඒක බෝල් එකකට දාගමු. මම බ්ලෙන්ඩර් කප් එකේ ඉතුරු වෙලා තිබ්බ ටිකත් පොල් කිරි ටිකක් දාලා ස්පැචුලා එකකින් හොඳට ඒ ටිකත් අරගත්තා. දැන් ඒ ටික හොඳට මිශ්‍ර කරලා අපි හාල් පිටි දාන්න පටන් ගන්නවා. එකපාරට හාල් පිටි ඔක්කොම එකතු කරන්න එපා. හාල් පිටි ටිකෙන් ටික එකතු කරන්න. හාල් පිටි ටිකෙන් ටික එකතු කරනකොට ඔයගලන්ට හිතෙනවා නම් මිශ්‍රණය ගොඩක් ඝන වැඩි කියලා පොල් කිරි ටිකක් දාගන්න. මේ විදිහට මම ඔයගලන්ට පෙන්නන්නම් කොයි පදමටද අපි අනා ගන්න ඕනේ කියලා මේ මිශ්‍රණය. මම අර බ්ලෙන්ඩර් කප් එකට පොල් කිරි ටිකක් දාලා ඒකේ තියෙන මිශ්‍රණය හොදලා ගත්තු නිසා මට අවශ්‍ය වුණේ නැහැ ඉතුරු පොල් කිරි වලින් දාගන්න. මම හාල් පිටි ටිකෙන් ටික දාලා මිශ්‍ර කරලා ගත්තා. දැන් මගේ හාල් පිටි ටික ඔක්කොම දාගෙන ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ පදමට තමයි අපේ මිශ්‍රණය තියෙන්න ඕනේ. ගොඩාක් තියාරුත් නැති, ගොඩක් උකුත් නැති මිශ්‍රණයක්. දැන් අපි මේක පැය 2ක් විතර වහලා තියාගන්නවා පිපෙන්න. දැන් පැය 2කට පස්සේ අරලා බලනකොට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පෙනේ දැන් කලින් තිබුණට වඩා ටිකක් මිශ්‍රණය ඝන වෙලා තියෙනවා. දැන් අපි මේ ඝන මිශ්‍රණය ආපහු නැවත හරි පදමට ගන්න පොල් කිරි ටිකක් දාලා ආපහු කලවම් කර ගන්නවා. පොල් කිරි එකවර ගොඩක් එකතු කරන්න එපා. බොහොම ටිකෙන් ටික එකතු කරගන්න. උඳු මිශ්‍රණය දිය වුණොත් එහෙම අපිට ඒක හරියට මිරික ගන්න බැරි වෙනවා තෙල් එකට. දැන් මම ලුණු එකතු කරා. ලුණු එකතු කරලා හොඳින් කවලම් කරගන්න. මෙන්න මේ වගේ පදමට තමයි අපේ මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය පයිපින් බෑග් එකකට පුරවගමු. පයිපින් බෑග් එකකින් උඳු ඇල් වත් කරගන්නකොට හරිම ලේසි. ඒක තමයි ලේසිම ක්‍රමය. මම මේ පයිපින් බෑග් එක තාම කපාගෙන නැහැ ඒකේ කෙලවර. අපි බලමු අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි ටිකෙන් ටික තමයි කපා ගන්න ඕනේ. මොකද නැත්නම් එකපාර ලොකු සිදුරක් කපා ගත්තොත් එහෙම අපිට උඳු ඇල් ටික ලස්සනට මිරික ගන්න බෑ. අවශ්‍ය ප්‍රමාණයට එනකම් බොහොම පොඩ සිදුර
අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. මෙන්න මේ ගානට ආවම ඇති. ඊළඟට මම මගේ පැණි ටික භාජනයකට දාලා ඒක ටිකක් අපි රත් කරගන්න ඕනේ. පැණි සාමාන්‍යයෙන් පැණි කෝප්ප 2ක් 3ක් විතර අවශ්‍ය වෙනවා. නමුත් මම මෙතන පැණි කෝප්පයක් තමයි අරගෙන තියෙන්නේ. මොකද පැණි නාස්ති කරන්න අවශ්‍ය නැති නිසා. අපි බලමු ඒ කියන්නේ මදි වෙන විදිහට අපිට ඒක පස්සේ එකතු කරගන්න පුළුවන්. කයද මුංගු ටිකක් දාගෙන තමයි රත් කරගෙන තියෙන්නේ. ඒ වගේම පැණි ටික රත් වෙගෙන එනකොට මම ඒකට එකතු කරගන්නවා දෙහි ටිකක්. දෙහි එකතු කරගන්නේ මේක අපි සැරින් සැරේ පැණි එක උණු කරගන්න වෙනවා. මොකද පැණි ටික රස්නෙන් තියදී තමයි උඳු වලලු අපි එකට එකතු කරන්නේ. සැරින් සැරේ රත් කරගන්නකොට ඒක රත් වෙලා වැඩි වෙලා නූල් ඇදෙන පදමට එන්න පුළුවන් නිසා ඒක වළක්ව ගන්න තමයි දෙහි එකතු කරන්නේ. දැන් අපි තෙල් ටික දාගෙන තිනවා මේ වගේ පැතලි භාජනයකට. ඔයගොල්ලෝ දැක්කා දැන් මම බොහොම පොඩි කෑල්ලක් එකතු කරලා බැලුවා තෙල් එක රත් වෙලා ඇතිද කියලා. තෙල් එක රත් වෙලා ඇති. දැන් මම මේ උඳු වැල් ටික වත් කරගන්න පටන් ගන්නෙ. තෙල් ටික ගොඩක් රත් වෙලා තියෙන්න හොඳ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට විතරයි රත් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් ගොඩක් රත් වෙලා තිබුණොත් එහෙම උඳු වැල් මේ විදිහට මිරිකන්න බෑ ලස්සනට. එහෙම වුණොත් ඒක උඩට එන්න බලනවා. දැන් මේ විදිහට රවුමට මිරික ගන්න. මේ වගේ පැතලි භාජනයක් ගත්තම අපිට උඳු වැල් කීපයක් එකවර මිරික ගන්න පුළුවන්. ඒක මිරිකලා ඉවර වෙනකොට මේ වගේ මැදට කරලා ඉවර කරන්න. එතකොට උඳු වැල් ටික ගැලවෙන්නේ නැහැ. දැන් මේක අනිත් පැත්ත හරවමින් අපි රන්වන් පාට වෙන තෙක් බැද ගන්නයි ඕනේ. ගොඩක් දුඹුරු පාට වෙනකම් බැද ගන්නත් එපා. එහෙම වුණොත් ඇතුළට පැණි උරා ගන්නේ නැති වෙයි. මේක රන්වන් පාට වෙන තෙක් බැදුනහම ඇති. දැන් මම පැණි එක එහා පැත්තේ ලිපේ තියාගෙන තියෙන. මොකද සැරින් සැරේට ඒක නිවෙනකොට මට ඒක රත් කරගන්න ලේසි නිසා. දැන් මෙන්න මේ වගේ රන්වන් පැහැයට ආවට පස්සේ අපි උඳු වැල් කෙලින්ම දාන්නේ අර රස්නේ පැණි එකට. එතකොට තමයි පැණි ටික මේකට හොඳට උරා ගන්නේ. පැණි එක උතුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දාන වෙලාවට. ඒක රස්නෙන් තිබුණාම ඇති. කලින් අපි උතුරව ගත්තනේ පැණි ටික. ඊට පස්සේ අපි ඒක සාමාන්‍ය රස්නයක් තියනකම් රත් කරගන්න එක තමයි කරන්නේ. දැන් මගේ එක නම් ටිකක් මෙතන උතුරනවා. ඒක මම දැන් ලිප ඕෆ් කරනවා. නැත්තම් උණු වෙලා වැඩි නිසා පැණි ටික. අපි මේ විදිහට උඳු වැල් ටික පැණි වලට එකතු කරලා මේක විනාඩි 2ක් විතර තියෙන්න අරිනවා පැණි එකේ හොඳට පැණි උරා ගන්නකම්. දැන් මේක මම හැන්දෙන් තද කරලා අනිත් පැත්ත පෙරමින් පොඩ්ඩක් ඒක හොඳට පැණි උරනකම් තියෙන්න අරිනවා. දැන් මම අනිත් තෙල් එකේ ගින්දර ඕෆ් කරලා තියෙන්නේ. මොකද ඒක නැත්තම් රත් වෙලා වැඩි වෙන නිසා. මම මෙන්න මේ වගේ වාචනයකට තමයි අද මගේ පැණි වලු ටික බාගන්නේ. ඒකේ තියෙන සිදුරු වලින් වැඩිපුර පැණි බේරිලා එතකොට ඉවත් වෙනවා. පැණි වලල්ලේ ඇතුලේ තමයි පැණි තියෙන්න ඕනේ. එළියේ තියෙන වැඩිපුර පැණි අයින් වෙන්න ඕන. දැන් මම මේ පැණි වලු ටික මේ විදිහට තියන ඇරලා මම ඊළඟ බැච් එක මම පයිප් කරගන්නවා මේ තෙල් එකට. තෙල් එක සාමාන්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙන නිසා මට කිසිම කලබලයක් නැතුව ලස්සනට මේ විදිහට පයිප් කරගන්න පුළුවන් පැණි වලු ටික. පැණි වලලු ඔක්කොම පයිප් කරන් ඉවර වුණාට පස්සේ අපිට ගින්දර ටිකක් වැඩි කරගන්න පුළුවන් බැදිලා ඉවර වෙනකම්. දැන් මේ පැණි ටික ගොඩක් උකුණම් වතුර ටිකක් දාලා රත් කරගන්න ඕනේ. පැණි ගොඩක් උකු වුණොත් ඒකත් හේතුවක් වෙනවා පැණි ඇතුළට උරා නොගන්න. ඒ වගේම පැණි මදි වෙන විදිහට අපි තව පැණි ටිකක් එකට එකතු කරලා මේ විදිහට පැණි ටික හදා ගන්න ඕනේ.
අවසාන ටික හදන වෙලාවට මේ භාජනය පොඩ්ඩක් ඇල කරලා මේ විදිහට අපිට පැණි වලලු ටික පැණි එකේ පොඟ ගන්න පුළුවන්. දැන් මේ පැණි වලලු කියන්නේ නුවර හරිම ප්‍රසිද්ධ කැවිලි වර්ගයක්. නුවර අය හරිම රසට මේක හදන්න දන්නවා. ඒ වගේම මේකට පැණි වලලු කියනවා, උඳු වලලු කියනවා, උඳු වැල් කියනවා. අපි අද ගත්ත මේ ප්‍රමාණ වලින් මේ ප්‍රමාණයේ පැණි වලලු 48ක් විතර මම හදාගත්තා. ඔගොල්ලෝ හදන පැණි වලල්ලේ සයිස් එක අනුව ඒ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේක හරිම ආස හිතෙන වැඩක්. කිසිම කලබලයක් නැතුව හරිම ලස්සනට හදාගන්න පුළුවන් මේ කැවිලි වර්ගය. මේ පැණි වලලු හදනකොට හරි කනකොට හරි මට රසවත් කතාවක් මතක් වෙනවා හැමදාම. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කෑගල්ලේ හිටපු යාළුවෙක් ගමේ ගිහිල්ලා එන වෙලාවට පැණි වලලු අරන් එනවා. ඒකේ ඇතුලේ පැණි ගොඩක් පිරීලා තියෙන්නේ. ඉතින් හරිම රස පැණි වලලු. මං අහනවා මේ කොහොමද ඔයගොල්ලෝ පැණි වලලු ඇතුලට පැණි පුරවන්නේ කියලා. එයා ඉඳන් කිව්වා පැණි වලල්ලේ මේ බටේ වගේ එක දිගට හදලා එක කොනකින් පැණි විදිනවා කියලා. ඉතින් මම හිතන් හිටියේ ගොඩක් කල් යනකම් ඇත්තට මේ විදිහටම තමයි පැණි වලලු හදන්නේ කියලා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ එයා මේ විහිළුවක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් රසවත් කතාවක් මට මේ අතරේ මතක් වුණා. දැන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට හරිම ලස්සනට පැණි වලලු ටිකක් රසම රස විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන මම ඉදිරියේදී එන්නම්. බොහොම ස්තුතියි බලාගෙන හිටියට. ඔයගොල්ලන්ට සුබ දවසක්.